සුන්දර සංචාරයක් මාතලේ දිස්ත්‍රික්කයේ දවස් 4ක මං ආවා රිවර්ස්ටන් රත්තට තියෙන ඉකෝ වයිබ් රිසෝට්. ඉතින් මේක තමයි මගේ පළවෙනි දවසේ රාත්‍රී ගත කරන රිසෝට් එක. ඉතින් මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි රිසෝට් එකක්. ඉතින් වෙලා ගන්නේ නැතුව ඉතින් මං හිතුවා ඔයගොල්ලන්ට මේක තමයි එන්ට්‍රන්ස් එක. එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම පෙන්නන්න ඕනි කියලා. එහෙනම් පුංචි කන්දක් තියෙන්නේ. නැගගෙන යමු ගිහින් කතා කරමු. බලමු මේ රිසෝට් එකේ ලස්සන. ඉතින් මෙතන තමයි බයික් එක මම පාක් කරලා මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක පඩිපෙළ පටන් ගන්න රිසෝට් එක උඩට යන්න. ඉතින් මෙතන පඩි 70ක් විතර නගින්න තියෙනවා. ඉතින් ඊට වඩා මම හිතුවා මේ රිසෝට් එකේ දැනට ඒගොල්ලෝ හදලා තියෙනවා බඩු ගෙනියන්න මේක නිකන් අර හරිය රේල් පීල් එක යනවා වගේ අර හදන්න යනකොට තියෙන ඒ වගේ. ඉතින් මම හිතුවා මේ එක්ස්පීරියන්ස් එක ගන්න මේකේ මම යනවා කියලා. ඉතින් ඔයගලන්ට එනවා නම් ඔයගලන්ට කැමති දෙයක් ඕනනම් මේක යන්නත් පුළුවන්. නැත්නම් ඔයගලන්ට පුළුවන් ඕනනම් පඩිපෙළ 70ක් කියලා නැගලා යන්න. ඉතින් එන ඉකෝ වයිබ්ස් වල මේ එක්ස්පීරියන්ස් එක ගමු. මෙන්න මේකෙන් ඇවිල්ලා ඩක්කුවෙන් ඇවිල්ලා බැස්සහම ඒගොල්ලන්ගේ ලොබි එක. ඉතින් හරි මාර එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ එක්ස්පීරියන්ස් එක අරන් තියනවද දන්නේ නැහැ. අරන් නැත්නම් එන්න අනිවාර්යෙන්ම ඉකෝ වයිබ්ස් රත්තට. ඉතින් යමු එහෙනම් ලොබි එකට. අයිබෝන්. මේ තමයි ඉකෝ වයිබ් රිසෝට් එකේ ලොබි ඒරියා එක. ඉතින් මෙතෙන්ට පේනවා රිවර්ස්ටන් ටවර් එක, ඒ වගේම කඳු පන්ති ගණනාවක් පේනවා. ඉතින් හරිම ලස්සනයි. ඒ වගේම කුරුල්ලන්ගේ සද්දයි මේ ළඟේ සද්ද විතරයි මේ රිසෝට් එකට තියෙන්නේ. හරිම ලස්සන වයිබ් එකක් තියෙන්නේ. ඉතින් අද දවසේ ගෙවෙන්නේ මගේ මේ රිසෝට් එකේ. ඉතින් අපි යමු මේ රිසෝට් එකේ තව ලස්සන තැන් තියෙනවා බලන්න. ඉතින් හරි ලස්සනයි නේචර් එකත් එක්ක හරි ලස්සනට මේ රිසෝට් එක කම්බයින් වෙලා තියෙනවා.
Yes, we. Thank you. ඉතින් ඊ එකක් හමුණා ආවේ ගමම කුරුල්ලොන්ගේ සද්දේ ඔයාලට ඇහෙනවා ඇතිනේ හරිම ලස්සනයි මාර වයිබ් එකක් තියෙන්නේ good morning ඉතින් මගේ මාතලේ සංචාරයේ දවස් 4ක සංචාරයේ පළවෙනි දවසේ ගෙවෙන්නේ Eco Vibe Resort එකේ. ඉතින් Eco Vibe Resort එක තියෙන්නේ මාතලේ රක්තොට. ඉතින් ඔයගොල්ලන්ට මාතලේ සංචාරයක එන්න ඉන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් රක්තොට Eco Vibe Resort එකට ඇවිල්ලා මෙතන ඉඳන් easily access තියෙන්නේ යන්න බඹරකිරිය ඇල්ලට කිලෝමීටර් 4ක් විතර තියෙන්නේ. ඒ වගේම රිවර්ස්ටර්න් පිටවන්පතන සේරැල්ල ඉතින් මාතලේ කියන්නේ සංචාරකීන්ගේ එක් තෝතැන්නක් ඒ තරම් බලන්න ලස්සන තැන් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් එන්න. ඉතින් මම කියනවට වඩා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ රිසෝට් එකේ තියෙන view එකත් එක්ක තියෙන ලස්සන. ඉතින් අපි වැඩි විස්තර කතා කරමු. ඉතින් ලස්සන නාන්න තැනක් තියෙනවා මේ ළඟ. ඉතින් අපි එතනටත් යමු. ඉතින් ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අද දවසේ වෙන්නේ මේ රිසෝට් එකේ නිසා. Wow. ඉතින් අන්න Eco Vibe එකේ මේක තමයි මට හම්බෙන room එක. මාරම ලස්සනයි බලන්නකෝ. දිව්‍ය ලෝකයකට ආවා වගේ. මාන ලස්සනක් තියෙන්නේ. ඉතින් ඒ වගේම මගේ ඉස්සරහ පිටින් තියෙන view එක මාරම ලස්සනයි. ඉතින් රිවර්ස්ටර්න් ටවර් එක මෙතනට පේනවා. ඒ වගේම හෙල්මල් ක්‍රමයට වගා කරපු කුඹුරු යායක් කඳු පන්තියක වට වෙච්ච කැලෑවක් මැද තියෙන මණිකක්. මම එහෙම කිව්වොත් වැරදි නෑ. මොකද ඒ තරම් ස්වභාව ධර්මයත් එක්ක මේ Eco Vibe Resort එක ගැලපිලා තියෙනවා හරි ලස්සනට. ඉතින් පුංචි වෙලාවකට මගේ හිත හොරාගත්ත තැනක්. ඉතින් හරි සුන්දරව මෙදා පාර අවුරුද්ද ගත කරන්න පුළුවන් මේ සුන්දර Eco Vibe Resort එකේ. ඉතින් බලන්න මේක තමයි මගේ room එක. ඉතින් හරි ලස්සනයි. මෙතනින් අනිත් එක උඩට තියෙනවා තව මේ බලමු චුට්ටක් වඩ. මෙතනක් තියෙන්නේ මෙතන આવොත් ෆැමිලි එකට ඉන්න පුළුවන්. මෙතන තියෙනවා මෙට්‍රස් එකක් එක්ක දෙන්නෙක්ට ඉන්න පුළුවන්. මේ පොඩි ඒරියා එකක් ඒකත් හරිම ලස්සනයි. ඉතින් මේක 4 දෙනෙක්ට ඉන්න පුළුවන්. පල්ලෙහා දෙන්නෙක්ට ඉන්න පුළුවන්. ඉතින් පිට එක ඒ වගේ බලන්න පොඩක් විස්තරයක්. මේක තමයි washroom එක. මේ washroom area එක ඒකත් හරි ලස්සනට යනවා.
වයිබ් එකේ ඔයගොල්ලෝ ආවොත් මෙතෙන්ට ඇවිල්ලා නාගෙන යන්න පුළුවන් සීතල වතුර ටිකක්. ඉතින් තව මාළු සෙට් එකක් කියනවා රංචුවක් අර පැත්තේ. ඉතින් ගිහිල්ලා බලමු මේ වීඩියෝ එකක් කරගෙන. මෙතන මාළු ඉන්න නිසා තමයි මම මෙතනට ආවේ. ඉතින් මම නාන්න යනවා තවත් මීට වඩා ලස්සන තැනකට. ඉතින් එහෙනම් මෙතන සමු දීලා අපි යමු. හැංගිච්ච ලස්සනම තැනක ඉන්නේ. බලන්නකො මගේ වටපිටෙන් තියෙන මේ ගලාගෙන හැලෙන දියපාර. ඉතින් කුරුල්ලන්ගේ සද්දේ ඒ වගේම මේ ගඟේ වතුර සද්ද ඇරෙන්න මෙතන එක සද්දයක්වත් නැහැ. ඉතින් ගඟ අද්දර කුඹුරු යායකුත් තියෙනවා. හරිම ලස්සනයි. ඒ වගේම දෙපැත්තෙන් වැටලා තියෙන්නේ කුඹුත් ගස්. ඉතින් සුන්දරම ගම් මැද්දක හිටලා තියෙන දියපාරක් ගඟක්. එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව යමු මේ සීතල වතුර පාරෙන් නාගන්න. මේ හරිය නම් අඩි 15ක් විතර ගැඹුරුයි. ආවොත් පරිස්සමෙන් කොළම කොළ පාටයි වතුර ටික. සීතලයි. ඔන්න මම නාන්න හදන්නේ. සීතලයි. හැබැයි ෂෝක් වතුර පාර. ඉතින් මගේ මේ පළවෙනි දවස එක වයිබ් එකේ ගෙවන. ඉතින් මං ආව දවල්ට නාගන්න කියලා.
මෙදා සැරේ අවුරුද්ද ඉකෝ වයිෆ් රත්තට. ඉතින් සුන්දර අත්දැකීමක් ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද ලෝකවාසී සියලු දෙනාට සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මෙලනීස් මැප් ප්‍රාර්ථනා කරන මුළු හදවතින්ම. ඉතින් හරි සුන්දර අත්දැකීමක් මේ ඉකෝ වයිෆ් රිසෝට් එකේ. ඉතින් මේ අවුරුද්ද මෙන්න මේ විදියට ඉතින් මමත් හැඩ වෙලා අවුරුද්ද සවරන්න හිත. ඉතින් පුංචි කැම් මේසයක් අපිට ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඉකෝ වයිබ්ස් වල මේ අවුරුද්දේ කොහොමද ගත කරන්නේ අද දවසේ මම කියලා. එන්න යන්න. ඔන්න මට ලෑස්ති කරලා තියෙන පුංචි අවුරුදු කැම මේසේ. ඉතින් මේක ඇත්තටම මගේ ජීවිතේ ගත්ත හරි වෙනස් අත්දැකීමක්. මේ වගේ අවුරුද්ද දවසක මේක පළවෙනි පාර මම මේ විදියට අවුරුද්දට ඉතින් මේ තියෙන වටපිටාවයි මේ ක්ලයිමේට් එක මේ වයිබ් එක නම් කියන්න වචන නැහැ. ඇත්තටම ඇවිල්ලා එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. හරිම ලස්සනයි. ජීවිතේ පළවෙනි පාරට හරි සුන්දරව අලුත් අවුරුද්ද මම කරනවා. අනිත් මේ රිසෝට් එකට මේ ඉකෝ වයිබ්ස් කියලා මම හිතන්නේ දාන්නත් ඇත්තේ මේ තියෙන පරිසරෙත් එක්ක මේ රිසෝට් එක ඇත්තටම කැලෑවක මේ හැංගිච්ච මැණිකක් වගේ. ඒ තරම් ලස්සනයි. ඒ තරම් නිස්කලංකයි. නිස්කලංකව ඉන්න කැමති මේ පරිසරයට ආදරය කරන කෙනෙක්ට නම් මේක දිවි ලෝකයක් වගේ. ඉතින් එහෙනම් ඉකෝ වයිබ්ස් වල සුන්දරව අපි අද දවස් ගත කරමු. ඉකෝ වයිබ්ස් වල මගේ ෆස්ට් ඩේ එක මේ සුන්දරව ගෙවුණා. ඉතින් මම ඔන්න මගේ සංචාරයේ සෙකන්ඩ් ඩේ එකට යන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් ඉකෝ වයිබ්ස් වලට සමුදීලා යමු. ඉතින් යන් මල්ලි thank you so much. ජය වේවා. ඉතින් සුපුන් මල්ලි හදිසි වැඩකට පොඩ්ඩක් කොළඹ ගිහිල්ලා. ඉතින් ආයිත් මම හිතන්නේ අන්තිම දවසේ මං එනවා. අවසම්බේ වෙන. ඉතින් ඔන්න ආයිත් ඩක්කුවේ නේ යන්න දෙන්නේ. ඩක්කුවේ යන්නේ. ඔන්න ඩක්කුවේ යනවා මං ලේසියට. බලමු එක්ස්පීරියන්ස් එක. හරි මල්ලි. thank you එනවා අපි ගිහින් නම්. see you. ඉතින් මේක හරිම මේ වෙනස් අත්දැකීමක් මගේ සංචාරේ. ඉතින් සුන්දරව ගත වුණා. ඊයේ රෑ නම් ඒ දවස ගැන මතක් කරද්දි යන්නත් ඇත්තටම හරිම දුකයි. මේ රිසෝට් එක ඒ තරම් මාව පිස්සු වට්ටපු රිසෝට් එකක්. ඒ තරම් ලස්සනයි. ඉතින් ඔන්න මගේ මෙහෙම තමයි මම යන්නේ. ඔන්න බලන්න මගේ view එක ඉස්සරහා. මේ බලන්න.
ඉතින් ඔන්න ඉකෝ වයිබ්ස් වලට සමුදීලා මගේ සෙකන්ඩ් ඩේ එක අද මැප් එක වැඩලා තියෙන්නේ සෙම්බුවත්ත ලේක් එකට යන්න ඉන්නේ මම. තව යන්න ඕනේ ඒ වෙලාවක් තිබ්බොත් හුන්නස්ගිරිය වොටර්ෆෝල් එකත් බලාගෙන අද 360 view එකක් තියෙන ලස්සනම view point එක කැලෑබොක්ක. ඉතින් කැලෑබොක්ක කැම්පින් කරන්න තමයි අද මං යන්නේ. ඉතින් අද දවස ඔන්න ඔය විදිහට තමයි මගේ මැප් එක වැඩලා තියෙන්නේ. ඉතින් දැන්ටම ටිකක් වෙලා ගිහිල්ලා. ඉතින් එහෙනම් අපි view point එකට ගිහිල්ලා හම්බ වෙමු.